Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අදත් මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද නම් තියෙන්නේ රේනි වෙදර් එකක් ළමයි. කොහොමද ඉතින් අපි ස්කෝලේ ඇවිල්ලාවට හැමදාම වහිනවනේ. දැන් ඉතින් මේ වැහලා පහයිලා තියෙන අපිව තෙමුවට පස්සේ මං ඉතින් ගෙදර ඇවිල්ලා චේන්ජ් කරගෙන දැන් මේ හදන්නේ මගේ සිම්පල් ලන්ච් එක ගන්න. ඉතින් අද නම් පොඩි වෙනසකටත් එක්ක පොඩි ඩෙසර්ට් එකකුත් තියෙනවා. අපි එහෙනම් කාලා බීලා හම්බෙමුකෝ. හායි ළමයි. අද ඔයගොල්ලෝ දකින්න ඇතිනේ අද තියෙන රේනි වෙදර් එකක්. ඉතින් එනකොට මම නාගත්ත මොකද මම නාන දවස. ඉතින් කොණ්ඩේ දම්තේ තයි ඒ වගේම කඩපස් ගොමක් අරගෙන ඉන්නේ. ඉතින් අපලමු අද දවසේ කරන් තියෙන වැඩ මොනවද? කොහොමද එඩිට් කරගන්නේ? කොහොමද ඉස්කෝලේ යනාට පස්සේ මහන්සි ඇතුළේ වැඩ කරන්නේ? ඊට පස්සේ මේ වගේ දේවල් ටිකක් එක අපි අද අපේ දවස ගෙමු. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ හැම දවසකම ප්ලෑන් එකක් මං හදනවා. ඉතින් මං වෙනදට සාමාන්‍යයෙන් පිළිවෙලකට දියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්නනවා හින්දා අද නම් පිළිවෙලකට ලිව්වා. ඉතින් ළමයි ඉස්කෝලේ ආපු ගමන් අපිට මහන්සි පිට වැඩ කරන්න බෑනේ. අපේ මොලේ කිසිසේත් මේකට කැමති නැහැ. ඉතින් ඒක නිසා මොලේට පොඩි රෙස්ට් එකක් දෙන්නත් එක්ක මම මේ දවස්වල බලන සී ඩ්‍රාමා එක බැලුවා. ඇත්තටම මේක මාරම ලස්සනයි. මේ මේන් කැරක්ටර් එකේ හිනාව තමයි මං ආසම. එහෙනම් ඉතින් ඒකත් බලලා ඊට පස්සේ ළමයි මම ලයිබ්‍රරි එකෙන් පොතක් ගත්තා. ඇත්තටම ඉංග්‍රීසි පොතක් මේක. මම මේකේ භාෂාව ලේසි කියලා ගත්තේ. උනට දැන් මට වෙලා තියෙන්නේ මේකේ ගොඩක් වචන ට්‍රාන්ස්ලේට් කරලා හොය කියවන්න. කමක් නෑ. උනට ඒ කතාව ලස්සනයි. ඒ කියන්නේ අර බෝරින් වෙන්නේ නෑ. ඒක නිසා මම මේක කියවනවා කොහොම හරි. ඒ වගේම කියන්න ඕන ළමයි මේක පොඩ්ඩක් කටහඬ වෙනස් කියලා සමහරුන්ට දැනෙනවා ඇති. මම සෙමහැදිලා ඉන්න ළමයි උනාට දැන් මම ප්ලේ වීඩියෝ එක දෙනවා කිව්වනේ ඔයගොල්ලන්ට. ඉතින් මට ඊයේ මෙච්චර වැඩි වෙලා තිබුණේ නෑ. අද ටිකක් වැඩි. ඉතින් ආයෙම සෙමහැදිලා තියෙන්නේ. අපි එහෙනම් මේ වැඩ ටිකත් කරමු. ඔයගොල්ලොත් මේ දවස්වල පරිස්සමින් ඉන්න ළමයි මේ වැස්සත් එක්ක. ඉතින් හෝම්වර්ක් කරාට පස්සේ අපේ මල්ලිමට කතා කරා එයාගේ ගිටාර එක පුරුදු කරන්න එන්න කියලා. ඉතින් එයා ඇත්තටම පුරුදු වෙවි හිටියේ. එයාගේ මියුසික් ක්ලාස් එක හිට තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක ඔක්කොම පැත්තක තියලා එයාටත් මට හිටිනවා කියලා දැන් මට කියලා දෙනවා. මං ඇත්තටම මොකවත් ඔය ගැන දන්නේ නැහැ. මං පොඩක් අරගෙන එහාට මෙහාට ගලා තියෙනවා විතරයි. ඉතින් කොහොම හරි මාත් පොඩ එක ඉගෙන ගත්තා. මුල්ම පියවරේ ඉඳලා මං ඔය අද තමයි පොඩ්ඩක් අර සංගීත පැත්තට බර වෙලා ඕක ප්ලේ කරන්න ඉගෙන ගත්තේ. මෙහෙමයි ඉතින් අපි දෙන්න වැඩක් කරද්දී ඔය ඒ ටොපික් එකම ගැන කතා කරන්න අපි දෙන්නට වෙන මොකක් හරි ඊට වඩා ඉන්ටරෙස්ටිං කතාවක් තියෙනවා න ะ. ඒක තමයි අපිට මුලින්ම වැදගත් වෙන්නේ. ඊට පස්සේ තමයි අපේ ටොපික් එකට අපි යන්නේ. දන්නේ නැති ඉතින් සහෝදරයෝ වුණාම ගහ ගන්නවා, පැන ගන්නවා, ඒ වගේම ඕනේ දෙයකටත් ඉන්නවනේ. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් ස්ටඩි කරමු. දැනන් ටිකක් හවස් වෙලත් නිසා. ඉතින් දැන් ඔන්න අපි දැන් වොයිස් එකක් එහෙම දාගෙන දැන් කම්මැලිකම නැහැ. ඊට පස්සේ මොලේට පොඩි ටෙස්ට් එකක් දුන්නා. දැන් පොඩ්ඩක් ෆ්‍රෙෂ් පිට ඉන්නවා. ඒ වගේම මම මේ ලස්සන වෝල්පේපර් එකක් දාගත්තා ළමයි. ඇත්තටම එයා දකින්න ලාවට වර මගේ හිතේ පොඩි හරි ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒකත් නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ සයන්ස් ක්ලාස් එකේ අප්ටරයිස් අප් වීඩියෝ දීලා තියෙනවානේ. අන්න ඒ ටික බලන්න ගත්තා.
නැත්තම් මේ ටික ගොඩ ගැහෙන නිසා. ඉතින් ගොඩ කාලෙකින් ඔයගොල්ලන්ට මගේ ස්ටඩි ප්ලෑන් එක මාක් කරන එක මට පොඩක් වීඩියෝ ගේන්න බැරි වුණා නේ ඔයගොල්ලන්ත් එක්ක. මං වෙලාවකට හරියම බිසි වෙලාවක තමයි මේවා කරන්නේ. ඩයරි එකත් බලිගුරුටු වගේ ලියලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් අද මම පොඩක් ෆ්‍රී එකේ මේක කරන්න හේතුවා මොකද අද ගොඩක් වැඩ මන් දාගෙන නැති නිසා. ඊට පස්සේ මම්මගේ ඩිනර් එක අරගෙන තමයි යාවේ. දැන් මං කරන්නේ මගේ මැත්ස් ක්ලාස් එක බලන එක. ඉතින් මම සාමාන්‍යයෙන් ක්ලාස් වෙලාවට බලන ඔය කොහේ හරි ගියොත් නැත්තම් ඉන්නම බැරි තරම් නිදිමතක් આવොත් තමයි මම සාමාන්‍යයෙන් ක්ලාස් බලන්නේ නැත්තේ. ගොඩක් වෙලාවට දැන් නම් මං ඇහැරලා ඉන්නවා. දැන් නම් කියන්නේ දැන් ගොඩ කාලෙක ඉඳන් මං රැට නම් නැගිටලා ඉන්නවා. ඔන්න කොහේ හරි ගියොත් තමයි මිස් වෙන්නේ. එතකොට තමයි මම රෙකෝඩින් ගොඩ ගහන්නේ. ඉතින් ඔගොල්ලොත් මං වගේ හොඳ ළමෙක් වෙන්න පන්ති ඉවරනකම් බලන්න සිහි කම්පනාවේ. හිහි. ඉතින් මේ මැත්ස් ක්ලාස් එකේ මං ආසම වැඩක් තමයි සර් බෝඩ් එකේ ගාන හදන්න කලින් සර්ට කලින් කොහොම හරි ගාන හදන එක. ඉතින් මං කොහොම හරි ඒක කරනවා ඔන්න බැරි වෙලා හරි හිතන්නකෝ අපිට ගානේ මගක් හදාගෙන ගිහිල්ලා බැරි වුණා කියලා. ඒත් මං පොඩ්ඩක් try කරනවා බැරිම නම් තමයි සර් පොඩ්ඩක් හදනකන් ඉන්නේ. සර් පොඩ්ඩක් ස්ටෙප් එකක් කියලා දුන්න ගම මට පුළුවන් විදිහට මං හදනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් නම් මේ ටිප් එක පුරුදු වෙන්න. ඒකට පස්සේ ඉතින් මට එක දිගටම ළමයි මේ පන්ති හොඳේ. මෙතනින් පස්සේ මට පොඩි බ්‍රේක් එකක් තිබුණ නැහැ. ඕනම් විනාඩි 5ක් විතර හම්බෙන්නේ නැති. ඊට පස්සේ මට සයන්ස් ක්ලාස් තිබුණා. ඉතින් ආයේ බැහැනේ ළමයි රෙකෝඩින් බලන්න. ඒක නිසා මම සයන්ස් ක්ලාස් එකත් බැලුවා. මේ දවස්වල තියන්නේ කෙමිස්ට්‍රි පාඩමක්. ඉතින් ඒකත් බැලුවා. කොහොම හරි ඔන්න අද අපිට තියෙන වෙලාව ඉවර වෙන්න යන්නේ. ඉතින් එහෙනම් අතට ගිහින් එන්න. බයි බයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.